පහුගිය කාලේ වලට මතක ඇති අපි හැමෝම වගේ ටෙමු එකෙන් තමයි බහන්න ඕඩර් කරේ. ඉතින් ඊට පස්සේ රජයෙන් ගත්ත තීරණයක් එක්ක අපි ටෙමු එකෙන් බහන්න ඕඩර් කරන එක අඩු වුණා. ඉතින් ඒ වගේම AliExpress එකටත් ඒකයි උනේ. අපි AliExpress එකෙන් සහ ටෙමු එකෙන් ගොඩක් බහන්න ඕඩර් කරා. ඉතින් ඊට පස්සේ shipping ඇඩ් වුණා, tax ඇඩ් වුණා. ඉතින් මෙන්න මේ වගේ හේතු නිසා අපි මේ platform දෙකෙන්ම බහන්න ඕඩර් කරන එක සීමා වුණා. හැබැයි AliExpress එකේ නම් තාමත් එහෙමයි. රුපියල් 3000ක් වගේ shipping යනවා. ඉතින් ඒ වගේම රජයෙන් tax මුදලකුත් අය කරනවා. හැබැයි ටෙමු එකේ දැන් එහෙම නැහැ. ඉතින් ටෙමු එක ගැන මම ඔයාලට අද good news එකක් අරගෙන ආවේ. ඉතින් එහෙනම් ඔයාලා බලන්න මොකක්ද මේ good news එක කියලා. ඉතින් එතකොට ඔයාලටත් පුළුවන් ටෙමු එකෙන් නැවතත් බහන්න ඕඩර් කරන්න. ඉතින් ඔයාලට මතක ඇති SL YouTube channel එකෙන් තමයි ගිය අවුරුද්දේ මුල ටෙමු එකෙන් බහන්න ඕඩර් කරලා unbox කරලා ඒක ඔයාලට පෙන්නුවේ. ඉතින් මගේ දැනුම අනුව මම හරිනම් ලංකාවේ පළවෙනි වතාවට SL YouTube channel එකෙන් තමයි ටෙමු එකෙන් බහන්නයක් ගෙනල්ලා unbox කරලා පෙන්නුවේ. ඉතින් ඒ වගේම මේ අවුරුද්දේ මුලත් මම ඔයාලට මෙන්න මේ සුභාරංචිය මුලින්ම අරගෙන ආවා. ඉතින් මගේ දැනීමේ හැටියට නම් මේ සුභාරංචියත් මුලින්ම අරගෙන එන්නේ SL YouTube channel එකෙන්. ඉතින් ඒ කියන්නේ ඔයාලා ගොඩක් ලකි. ඉතින් ඔයාලට පුළුවන් මේ good news එක බලලා ටෙමු එකෙන් ඉතාමත් අඩු මුදලට බහන්න ඕඩර් කරන්න. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ SL YouTube channel subscribe කරලා තියාගන්න. ඉතින් එම් subscribe කරාට ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු මොකක්ද මේ සුභාරංචිය කියලා. ටෙමු ඇප් එක අපි ඕපන් කරගත්තට පස්සේ අපිට ටෙමු ඇප් එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල වැලන්ටයින් නිසා වැලන්ටයින් ඔෆර් එකකුත් යනවා. ඉතින් ඒකනුත් ඔයාලට බහන්න අඩු මිලදී ගන්න පුළුවන්. ඉතින් දැන් ඇත්තටම ටෙමු එකේ ගොඩක් අය බහන්න ගෙන්නන කතාර දාලා තියෙන්නේ. ඉතින් සමහර අය එයාලගේ ෆෝන් වලින් මේ ටෙමු ඇප් එක ඇත්තටම අන්ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉතින් මමත් ඇත්තටම කාලයක් මේක අන්ඉන්ස්ටෝල් කරලා තිබුණා. ඉතින් මොකද පහුගිය කාලේ අපි මේකෙන් බහන්න ඇත්තටම ගෙන්නුවේ නැහැ. හැබැයි දැන් ඒකෙන් පුංචි chance එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තමයි ටෙමු එක දැන් බලනවා ලංකාවේ එන ඕඩර්ස් ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අර ටෙමු එකේ තියෙන තරඟකාරීත්වය දැන් අඩුයි. ඉතින් එතකොට ටෙමු එකෙන් පවා අපිට ආයෙත් ඔෆර්ස් දෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් දැන් ටෙමු එකටත් ඕනේ මේ ලංකාවේ ඉන්න ඔඩියන්ස් එක නැවතත් මේ ටෙමු ඇප් එකට යොමු කරගන්න. ඉතින් ඇත්තටම ටෙමු එක බලන්න නැති එක දිගටම ඕඩර්ස් දාලා දැන් මෙච්චර ලංකාවේ ඕඩර්ස් අඩුුනේ ඇයි කියලා. ඉතින් ඒ නිසාම ටෙමු එකෙන් අපිට නැවතත් ඔෆර්ස් කිහිපයක්ම දීලා තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට මුලින්ම ඒ ඔෆර්ස් පෙන්නන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ U කියන තැනට යන්න. ඉතින් මෙතන ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් play and earn කියලා මෙන්න මේ gift box එකක් වගේ ඔයාලට icon එකක් තියෙනවා. ඉතින් මෙතන ක්ලික් කරගත්තට පස්සේ මේ දවස්වල ටෙමු එකේ තියෙන සුපිරිම ඔෆර්ස් තුනක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති new year gift කියලා උඩින්ම ඔෆර් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තව ඔෆර් එකක් තියෙනවා free item waiting කියලා. ඉතින් ඒ වගේම මෙන්න මේ farmland එකක් තියෙනවා. ඉතින් මේ farmland එක නම් කලින් තිබුණා. ඉතින් මේ උඩ තියෙන offers දෙකම අලුතෙන් ආපුවා. ඉතින් මේ offers වල තියෙන වැදගත්කම තමයි කලින් නම් මේ free gift වගේ offers වලින් අපිට gift එකක් ගන්න අමාරුයි. ඉතින් මොකද ටෙමු ආපු ගමන්ම නම් ගොඩක් gift දුන්නා. ඉතින් ඊට පස්සේ මේ offer එකට එන customers-ලා වැඩි වෙච්ච තරමට. ඉතින් ඒ කියන්නේ ගොඩක් අය මේ offer එකට ආවා. ගොඩක් අය free gift order ගන්න try කරා. ඉතින් ඒ නිසා ටෙමු එකෙන් ගොඩක් ලේසියෙන් එයාලට මේ free gift දුන්නේ නැහැ. ඉතින් ඔයාලට මතක ඇති අපි මේක යාළුවෝ අතර share කරා සෑහෙන්න. ඉතින් කොච්චර share කරත් අපිට මේ gift එක free ගන්න හම්බුනේ නැහැ. ඉතින් මොකද ටෙමු එකෙන් අපිට point collect කරන්න දුන්නේ නැහැ. ඉතින් point දුන්නත් ඒව ඇත්තටම දුන්නේ 0.1යි 0.01යි. ඉතින් මෙන්න මේ වගේ පුංචි පොයින්ට් තමයි මේ ටෙමු එකෙන් දුන්නේ. ඉතින් ඒක ඇත්තටම ටෙමු එකෙන් හිතාමතා කරපු දෙයක්. මොකද මම එහෙම කියන්නේ ටෙමු ඇප් එක ලංකාවට හඳුන්වා දුන්න මුල මෙච්චර අමාරු නැහැ. සාමාන්‍යයෙන් 5 දිනකට වගේ ෂෙයා කරපු ගමන්ම අපිට ෆ්‍රී ගිෆ්ට් එක ඕඩර් කරන්න පුළුවන් වුණා. හැබැයි ඊට පස්සේ අපි මේක 50 දිනකට ෂෙයා කරත් අපිට මේකෙන් බහන්න ඕඩර් කරන්න බැරි වුණා. ඉතින් අන්න ඒකත් එක කාරණයක් තමයි මේ ලංකාවේ මිනිස්සුන්ට ටෙමු එක එපා වෙන්න. ඉතින් ගොඩක් අය මේකට තරඟ කරලා එයාලට එපා වෙලා ඒගොල්ලෝ මේ ඇප් එක අන්ඉන්ස්ටෝල් කරලාම දැම්මා. හැබැයි දැන් ආයෙත් මේ ටෙමු එකෙන් ඔයාලට මේ ඔෆර් එක දීලා තියෙනවා. මේකෙදි ඔයාලා යාළුවෝ 20කට 30කට ෂෙයා කරන්න ඕනේ නැහැ. යාළුවෝ 4-5 දෙනෙක්ට ඔයා මේ ලින්ක් එක ෂෙයා කරපු ගමන්ම ඔයාට පුළුවන් මේකේ මේ ෆ්‍රී ගිෆ්ට් එක වින් කරන්න. හැබැයි මේක ඔයාලට හැමදාම හම්බෙන්නේ නැහැ. ටෙමු එකට ඕන වෙලා තියෙන්නේ ආයෙත් ඔයාලව මේකට අල්ලගන්න. ඉතින් ඒ කියන්නේ ලංකාවේ ඔඩියන්ස් එක නැවතත් එයාලගේ පැත්තට හරව ගන්න. ඉතින් ඒ නිසා තමයි මෙයාලා මේ ඔෆර්ස් ආයි දීලා තියෙන්නේ. ඉතින් මේකේ වාසිය තමයි ගොඩාක් දෙනෙක්ට ෂෙයා කරන්න ඕනේ නැහැ. අලුත් account. ඉතින් ඒ කියන්නේ new usersලා 4 දිනකට 5 දිනකට වගේ share කරපු ගමන්ම ඔයාට අවශ්‍ය point එක collect වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේ free gift ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මම දැන් ඔයාලට මෙතන click කරලා පෙන්නන්නම්. ඉතින් මෙතන click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේවල සෑම item එකක්ම ඔයාලට රුපියල් 0ට. ඉතින් ඒ කියන්නේ ඩොලර් 0ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතන free gift 4ක් collect කරගන්නත් පුළුවන්. ඉතින් මේ offers ගැන ගොඩක් අය දන්නවත් ඇති. ඉතින් දන්නේ නැති අයටත් එක පොඩ්ඩක් බලන්න මම පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට අපි ක්ලික් කරාට පස්සේ අපිට මේවා කාර්ට් එකට ඇඩ් කරගන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ වගේ අයිටම් 4ක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අයිටම් 4ක් ඇඩ් වුණාට පස්සේ මෙයාලා අපිට ලස්සන ඉෆෙක්ට් වලින් ඉතින් ඒ වගේම විවිධ ඇනිමේෂන් වලින් පෙන්නනවා. අපිට පොයින්ට් මෙච්චරක් හම්බුණා, අපිට මෙච්චරක් ෆ්‍රී ගිෆ්ට් එහෙම කීකේ පෙන්නනවා. ඉතින් ඊට පස්සේ අන්තිමට මෙයාලා කරන්නේ එක පොයින්ට් එකක් අපිට අඩුයි කියලා අපිට කියනවා මේ ටෙමු එක අපේ යාළුවෙට ෂෙයා කරන්න කියලා. ඉතින් ඒ යාළුවා ටෙමු කලින් දාපු නැති යාළුවෙක් වෙන්න ඕනේ. ඉතින් එයාගේ ෆෝන් එකට කලින් ටෙමු ඉන්ස්ටෝල් කරලා තිබුණොත් එහෙම ඔයාට හම්බෙන පොයින්ට් ගාන අඩු වෙනවා. ඉතින් ඔයා අලුත් යූසර් කෙනෙක් මේක දැම්මට පස්සේ ඔයාට පොයින්ට් ගාන කලෙක්ට් වෙනවා. ඉතින් අර ඔයාට අඩු පොයින්ට් ගානවා කලෙක්ට් කරගත්තට පස්සේ මේ අයිටම් 4ම ඔයාට ෆ්‍රී ගන්න හම්බෙනවා. ඉතින් මේක ඔයාලට වැඩි කාලෙක මෙහෙම කරන්න අමාරුයි. ඉතින් මොකද ගොඩක් අය නැවතත් ටෙමු පැත්තට හැරුණාට පස්සේ මේ ඔෆර් එක ඔයාලට වින් කරන්න තියෙන chance එක මෙයාලා අඩු කරනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක බලපු ගමන් ඔයාලට කරන්න තියෙන්නේ ඉතාමත් ඉක්මනට මෙන්න මේකට සෙල්ලම් කරලා ඔයාට පුළුවන් මේ වගේ අයිටම් 4ක්ම මෙතන එකතු කරගන්න. ඉතින් අයිටම් 4ක් එකතු කරගත්තට පස්සේ අපිට මේක කන්ෆර්ම් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අපි ඇඩ්‍රස් එක දුන්නට පස්සේ අපිට මෙන්න මේ කන්ෆර්ම් ඇඩ්‍රස් කියන දේ ක්ලික් කරලා ඉදිරියට ගිහිල්ලා අපේ යාළුවෝ අතර මේ ටෙමු එකේ ලින්ක් එක ෂෙයා කරගෙන අපිට පුළුවන් මේ බහණ්ඩ 4ම නොමිලේ අපේ ගෙදරට ගෙන්න ගන්න. ඉතින් ඒක තමයි මම ඔයාලට ටෙමු ගැන කියනවා කියපු සුබ ආරංචිය. ඉතින් ඒ වගේම අද මම ඔයාලට ටෙමු එකෙන් බහණ්ඩයක් ඕඩර් කරලාත් පෙන්නන්නම්. ඉතින් මොකද සමහර අය මේ වීඩියෝ එක පළවෙනි වතාවට බලනවා වෙන්න පුළුවන්. ඉතින් මොකද අපි කාලයක් ටෙමු එකෙන් බහණ්ඩ ඕඩර් කරපු නැති නිසා සමහර අයට මේ ටෙමු අමතක කරලාත් ඇති. ඉතින් ඒ නිසා මම මෙතනින් බැක් කරලා මම ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද ටෙමු එකෙන් බහණ්ඩයක් ඕඩර් කරගන්නේ කියලා. ඉතින් ටෙමු එකෙන් බහණ්ඩයක් ඕඩර් කරනකොට මේකේ ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලගේ පරණ account වලට නම් ක්‍රෙඩිට් ලිමිට් එක වැඩි. ඉතින් ඒ කියන්නේ ඔයාලා ටෙමු එකෙන් ගොඩක් බහණ්ඩ ඕඩර් කරලා තියෙනවා නම් දැන් මේ ක්‍රෙඩිට් ලිමිට් එක ඔයාලගේ රුපියල් 3000ක්වත් වෙනවා. ඉතින් ඒ කියන්නේ අඩුම තරමේ ඔයාලා රුපියල් 3000කවත් බහණ්ඩ පර්චේස් කරන්න ඕනේ ඔයාලා මොන හරි ඕඩර් එකක් දානවා නම්. ඉතින් උදාහරණයක් විදිහට මේ රුපියල් 700 ගානේ චාර්ජරේ ඔයාලට ඕඩර් කරන්න බෑ. ඉතින් මොකද ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙන නිසා. හැබැයි ඔයාලා අලුත් account එකක් හැදුවොත් එහෙම මේ ක්‍රෙඩිට් ලිමිට් එක පොඩ්ඩක් අඩුවෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ රුපියල් 1700ක්, රුපියල් 2000ක්, 2200ක්. ඉතින් මෙන්න මේ වගේ මුදලකට අලුත් account වල අඩු වෙනවා. ඉතින් ඒකත් හොඳ පොයින්ට් එකක්. ඒකත් මතක තියාගන්න. ඔයාලා ටෙමු වලින් ඕඩර් එකක් දානවා නම් අනිවාර්යෙන් අලුත් account එකක් හදලා දාන්න. ඉතින් අලුත් account වල ක්‍රෙඩිට් ලිමිට් එක අඩුයි. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි මේ ටෙමු එකේ බහණ්ඩයක් ඔයාලට එන්න දවස් 44ට වඩා පහ වුණොත් එහෙම ඉතින් ඒ කියන්නේ මාසෙකමාරක් ගියොත් එහෙම මෙයාලා ඔයාලට ඩොලර් එකක් රිෆන්ඩ් කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ ටෙමු එකෙන් ඔයාලට බහණ්ඩයක් ආවේ නැත්නම් ඔයාලට ඒ සල්ලි නැවත ලබා ගන්නත් පුළුවන්. ඔයාලා වියදම් කරපු සල්ලි නැවතත් ඔයාලගේ ටෙමු account එකට හරි එහෙම නැත්නම් ඔයාලගේ කාඩ් එකට හරි ටෙමු එකෙන් ලබා දෙනවා. ඉතින් ඒ නිසා ටෙමු එකෙන් බහණ්ඩ ඕඩර් කරන්න බය වෙන්න අවශ්‍ය නැහැ. මේක ඇත්තටම ගොඩක් හොඳ වගකීමක් තියෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් හොඳ ප්‍රොඩක්ට් මේ ටෙමු එකෙන් එවනවා. හරි. ඉතින් මම දැන් මට ඕඩර් කරන්න අවශ්‍ය බහණ්ඩ කීපයක් මෙන්න මේ විදිහට දාගත්ත කාට් එකට. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලට බහණ්ඩයක් මිලදී ගන්න අවශ්‍ය නම් ඒ බහණ්ඩය උඩ ක්ලික් කරලා ඉතින් ඊට පස්සේ ඕන කස්ටම් ෆීඩ්බැක් මෙහෙම බලන්න පුළුවන්. ඉතින් ගොඩක් ෆීඩ්බැක් ඇත්තටම හොඳ ෆීඩ්බැක් තමයි මේ ටෙමු එකට තියෙන්නේ. ඉතින් මේ ෆීඩ්බැක් බලලා ඔයාලට පුළුවන් ඒක ඇඩ් කරගන්න කාට් එකට. ඉතින් මම මේ විදිහට ඇඩ් කරගත්තු අයිටම් 3ක් තමයි දැන් ඔයාලට මේ පේන්නේ. ඉතින් මම දැන් හදන්නේ මේ අයිටම් 3ට පේමන්ට් එක කරලා මේ අයිටම් 3 ඕඩර් කරගන්න. මට දැන් මේ අයිටම් 3ට යනවා රුපියල් 2997ක්. අපිට මේ ඇප් එකෙන් පෙන්නනවා මේකට රුපියල් 7975ක් යනවා. ඉතින් මෙයාලා මට රුපියල් 4192ක් අඩු කරලා තමයි මෙන්න මේ අයිටම් ටික රුපියල් 2994ට දෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. මෙයාලා මට තවත් ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා රුපියල් 784ක. ඉතින් මේ සෑම දෙයක්ම අඩු වෙලා රුපියල් 2997ක් මට ගෙවන්න අවශ්‍ය වෙනවා මේ අයිටම් 3 ඕඩර් කරගන්න. ඉතින් ඔයාලා මේ අයිටම් 3 ලංකාවෙන් බැලුවොත් එහෙම ඔයාලට මේක 2994 ඕඩර් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ෆෝන් රඳවණයක් ලංකාවේ රුපියල් 2500ක්වත් වෙනවා. ඉතින් මම වෙළඳපොලේ හොයලා බැලුවා. ඉතින් හොයලා බලලා තමයි මම ඔයාලට මේ වීඩියෝ අරගෙන ඉන්නේ. ඉතින් එහෙම වුණොත් එහෙම මේකට 2500ක් වෙනවා. ඉතින් මේ ෆෝන් charge කරන එකට සාමාන්‍යයෙන් රුපියල් 1500ක්වත් ගන්නවා ලංකාවේ shop වල. ඉතින් ඔයාලට පුළුවන් වුණා ලංකාවෙන් බලන්න රුපියල් 1500ක්වත් වෙනවා. ඉතින් ඒ වගේම මේ බෑක් කවර් එක. ඉතින් මේ බෑක් කවර් එකත් ලංකාවේ අඩුම තරමේ රුපියල් 1200ක්වත් වෙනවා. ඉතින් එහෙම බැලුවොත් එහෙම මෙතන රුපියල් 6000කට ආසන්න බහණ්ඩ තමයි තියෙන්නේ. ඉතින් මේ බහණ්ඩ වලට මම ඇත්තටම ගෙවන්න ඕනේ රුපියල් 2997යි. ඉතින් ඒ කියන්නේ රුපියල් 3000ක් තමයි මම ගෙවන්න ඕනේ. ඉතින් එහෙම බැලුවොත් එහෙම ලංකාවෙන් ගන්නවට වඩා 150ක් වාට වාසි ටෙමු එකෙන් බහණ්ඩ මිලදී ගන්න එක. ඉතින් ඒ විතරක් නෙමෙයි ටෙමු එකේ වාට ෆ්‍රී shipping නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ටැක්ස් එකක් ගෙවන්න අවශ්‍යත් නැහැ රජයට. මේකේ ටැක්ස් නැහැ. ඉතින් ඒ වගේම shipping cost එකක් නැහැ. මේක ඔයාලගේ අතටම ලැබෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලටත් පුළුවන් ටෙමු එකෙන් බහණ්ඩ ඔයාලගේ ගෙදරටම ඕඩර් කරගන්න. ඉතින් මෙහෙම බහණ්ඩ ඕඩර් කරද්දී මොනවා ප්‍රශ්නයක් ආවොත් එහෙම අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රශ්න වලටත් උත්තර අරගෙන එනවා. ඉතින් එහෙනම් අපි දැන් මේකට පේමන්ට් එක කරගමු. ඉතින් මෙන්න මේ විදිහට
මම දැන් මේකට පේමන්ට් එක කරගන්න යන්නේ. ඉතින් චෙක් අවුට් කරන්න ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. උඩින්ම මගේ ඇඩ්‍රස් එක පෙන්නනවා. ඉතින් ඒ වගේම ෆෝන් නම්බරේ පෙන්නනවා. ඉතින් මම මේ account එකට ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බරේ කලින්ම දාගත්ත නිසා මට දැන් මෙතන එක එන්ටර් කරන්න ආවේ නැහැ. ඉතින් ඔයාලා එක කලින් එන්ටර් කරගත්තේ නැත්නම් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බරේ මෙතන එන්ටර් කරගන්න. ඉතින් ඊට පස්සේ payment method එක. ඉතින් මම මේකට payment එක කරන්නේ මගේ කාඩ් එකකින්. ඉතින් ඒ නිසා මගේ Visa කාඩ් එකේ විස්තර මම මෙතන ඇතුළත් කරගන්නවා. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. ඔයාලටත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ Visa කාඩ් එකක් මෙතන ඇඩ් කරගන්න. ඉතින් කාඩ් එකෙන් සැරෙන් සැරේ සල්ලි කැපෙන්නවත්, වැඩිපුර සල්ලි කැපෙන්නවත් මේ වගේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට බය නැතුව පුළුවන් ඔයාගේ account එක මෙතන link කරලා මේකට payment එක කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මේකට ඇතුළත් කරගත්ත මගේ කාඩ් විස්තර. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ටෝටල් එක කීයද කියලා. ඉතින් මේ දේවල් බලලා කන්ෆර්ම් කරගත්තට පස්සේ දැන් තියෙන්නේ මෙන්න මේ submit order කියන තැන ක්ලික් කරගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා මගේ payment එක processing කියලා වැටෙනවා. ඉතින් අපි එහෙනම් බලමු අවසානයේදී මොකක්ද උනේ කියලා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් payment successful කියලා වැටුණා. ඉතින් ඒ කියන්නේ මගේ order එක සාර්ථකව place වුණා. ඉතින් ඒ වගේම මෙයාලා කියන estimate date එකේදී මට මේ item එක ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේක මට ලැබුණ නැත්නම් එයාලා මට ඩොලර් එකකුත් pay කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ item එක මට හම්බුනේම නැත්නම් මට නැවත refund කරලා සල්ලි ලබා ගන්නත් පුළුවන්. ඉතින් හැබැයි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. estimate date එකටත් කලින් මට මේකෙන් භාණ්ඩය අදලා ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් Temu ගැන ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති. ඉතින් ඒ වගේම Temu එකේ තියෙන මේ offers වලට ගිහිල්ලා නැවතත් ඔයාලට පුළුවන් ඉතාමත් පහසුවෙන් win කරන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව Temu එකෙන් බහන්න ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් එහෙනම් මේ දැනුවත් කිරීමත් එක්ක අද හදන මම වීඩියෝ සමුගෙන යන්නයි. ඉතින් ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් SL YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරමින් අදට මම සමු ගන්නවා. ඔයාලා හැමෝටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.